හෙලෝ යාළුවනේ ආයුබෝවන් කියලා පිළිගන්නවා SL Public Cup YouTube channel එකට ඔයාලා හැමෝම. අද වීඩියෝ එක ගෙනාවේ සැරඩොග් බ්‍රීඩ් කෙනෙක් ඇති කරන ඔයාට සහ ඇති කරන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අතීතයේ සිට අද වෙනකම් ගෙදරක සුනකෙක් ඇති කරන එක සුලභව දක්නට පුළුවන්. මොකද සුරතල් කිරීමට මිනිසුන්ගේ මානසික ආතතිය නැති කර ගැනීමට සහ නිවස ආරක්ෂා කර ගැනීමට සුනකෙක් ඇතිගොනු ලබනවා. අද වෙනකොට නිවස සොරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගාඩ් ඩොග් ලව භාවිතා කරනවා. නමුත් සමහර ගාඩ් ඩොග්ලා නිසා අයිතිකරුට හිරපත් කරන්න සිදුවන අවස්ථාද අද සමාජයේ අසන්න දකින්න ලැබෙනවා. මොකද සොරසතුරන්ගෙන් තම දේපල ආරක්ෂා කර ගැනීමට සුනකෙක් ඇති කරත් යම් අවස්ථාවල පාර යන පුද්ගලයෙකුට හෝ සිවිල් පුද්ගලයෙකුට තම සුනකයාගෙන් ගැටලුවක් ඇතිවහොත් නීති ඉදිරියේ ස්වාමියාට ඍජුවම වගකිව යුතු වෙනවා. අපේ රටේ පවතින සිවිල් නීතියට අනුව සූරතලයට ඇති කරන සත්වයෙක් වෙනත් පුද්ගලයෙකුට ශාරීරිකව හෝ දේපලවලට හානියක් සිදු කළහොත් ඒ වෙනුවට අසීමිත වන්දියක් ගෙවීමට අයිතිකරුට සිදුවනවා. වින්දිතයාට සිදු වූ තුවාලවලට ප්‍රතිකාර කිරීමට පමණක් නොව රැකියාවක් කරන පුද්ගලයෙකු නම් එම තුවාල් නිසා රැකියාවට යාමට නොහැකි වූ දිනවල වැටුප සහ ඔහු අත්විඳින මානසික පීඩනය වෙනුවෙන් පවා අධිකරණය මගින් ලක්ෂ ගණන් වන්දි මුදල් නියම කළ හැකියි. මීට අමතරව අපි දන්නේ නැති වුණාට අපරාධ නීතිය යටතේ දණ්ඩ නීති සංග්‍රහය මගින් සතුන් නැති කරන්නන් හට දැඩි වගකීම් පවරා තිබෙනවා. ඒ වගේම තමන්ගේ සුනකයා අන්න අයට අනතුරක් වන විදියට පාලනයකින් තොරව පොදු ස්ථානවලට මුදා හැර නොසැලකිලීමත් ක්‍රියා සිදු කිරීමෙන් පොලිසියට ඇති බලතල අනුව අයිතිකරු අත්අඩංගුවටගෙන මාස 6ක සිර දඬුවමකටද ලක් කරන්න පුළුවන්. අනෙක් විශේෂම කාරණය තමයි ගොඩක් නිවෙස්වල සැරබල්ලන් සිටි බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න යනුවෙන් දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කිරීමෙන් පමණක් අපි සම්පූර්ණයෙන්ම වගකීම් වලින් නිදහස් වෙන්නේ නැහැ. එම පූර්ව අදාළ වෙන්නේ අනුදැනුමකින් තොරව වත්තට ඇතුළු වන පුද්ගලයන්ට පමණයි. ඒ වගේම ඔබේ සුනකයා පාර යන පුද්ගලයෙකු සපා කෑවොත් එම නාමපූර්ව ප්‍රදර්ශනය කිරීමෙන් පළක් වෙන්නෙත් නැහැ. අවසාන වශයෙන් සත්තුන්ව ආදරයෙන් රැක බලා ගන්නවා වගේම එම සතුන් සමාජයට කරදරයක් නොවන ලෙස රැක බලා ගැනීම අයිතිකරුගේ වගකීමක් වනවා. එම නිසා ඔබේ සුරතලා පාරට රැගෙන යන සෑම අවස්ථාවකදීම ආරක්ෂිත දැන්වැල් භාවිතා කර නිවසේ ගේට්ටු නිසි ලෙස වසා තබා අනවශ්‍ය නීතිමය ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න. මෙවැනි වීඩියෝ එකකින් නැවත හමුවෙනතුරු ඔබට සුබ දවසක්.